එයත් කුඹුරු වල වතුර පිරුණු තැන්වල එහෙම නැත්නම් ගොවි පොළවල් වල වැඩ කරන කෙනෙක්ද? එහෙනම් ඔයා අවදානමක වෙන්න පුළුවන්. ඔයා දන්නවද මොකද්ද මේ අවදානම කියලා? ඒ තමයි මීඋණ. එහෙම නැත්නම් ලෙප්ටෝස්පයිරෝසිස් නේ. මේ රෝගය ඇති කරන්නේ ලෙප්ටෝස්පයිරා කියන බැක්ටීරියාව. මීයන් වැනි සතුන්ගේ මූත්‍රා මගින් ජලයට, මඩට හා පස් වලට එකතු වෙනවා. සමේ ඇති කුඩා කැපුම් සීරියම් තුවාල හරහා වුණත් මේ බැක්ටීරියාවට පහසු වෙන්න ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. බැක්ටීරියා ආසාදනයෙන් පසු සාමාන්‍ය උණකට සමාන රෝග ලක්ෂණ පෙන්වන නිසා මුලදී හඳුනා ගැනීම අපහසුයි. හැබැයි මේක සාමාන්‍ය උණක් නම් නෙවෙයි. ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික උණ, අධික මස්පිඩු වේදනාව, දරුණු හිස රදය, සමහර වෙලාවට ඇස් රතු වීම, සම කහ පැහැවීම වෙන්න පුළුවන්. නිසි වෙලාවට ප්‍රතිකාර ගත්තේ නැත්නම් වකුගඩු වලට හානි වීම, අභ්‍යන්තර රුධිර වහනය වෙන්න පුළුවන්. මේක ඉතා භයානක තත්ත්වයක්. මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? කුඹුරාවට පරිසරය හොඳින් පිරිසිදු කරන්න. තුවාල තියෙනවා නම් ඒවා වතුර යන්නේ නැති විදිහට හොඳින් බැඳ ගන්න. කුඹුරු වතුර බොන්න මූණ සෝදන්න යන්න එපා. වැඩ කරනකොට අත්වැසුම් හා උචිත පා ආවරණ භාවිතා කරන්න. තව එකක් තියෙනවා, මතක ඇතුව පූර්ව ප්‍රතිකාර ඖෂධ ලබා ගන්න ඕන. මේවා ඔබ කුඹුරු වැඩ පටන් ගන්න කලින් තමයි ගන්න ඕන. මේ ඖෂධ ලබා ගන්න පුළුවන් ඔයාලගේ MOH ඔෆිස් එකෙන්, ඔබේ ප්‍රදේශයේ PHI මහත්තයාගෙන්. වැඩිදුරටත් විස්තර දැනගන්න. ඔබත් ඔබේ පවුලත් ආරක්ෂා වෙන්න.